ඔයා කොච්චර මහන්සි වුණත් සල්ලි අතේ රැඳෙන්නේ නැත්නම් එහෙමත් නැත්නම් අතට එන සල්ලි නිකම්ම දිය වෙලා යනවා නම් ප්‍රශ්නේ ඔයාගේ මහන්සිය නෙවෙයි. විශ්වයෙන් අද ඔයාට මෙසේජ් එකක් ඇවිල්ලා තියෙනවා. ඒක තියෙන්නේ මේ කාඩ්ස් තුන ඇතුලේ. ඉතින් අද අපි කරන්න යන්නේ පික් කාඩ් රීඩින් එකක්. ඔයාගේ මනි අබන්ඩන්ස් එක වෙනුවෙන් ඔයා කරන්න ඕනි හරියටම මොකක්ද කියලා. ඒ කියන්නේ ඔයා හරියටම කරන්න ඕනි රිචුවල් එක මොකක්ද කියලා. ආයිබෝවන් හැමෝටම. මං දන්නවා ගොඩක් අය ඉන්නේ මම මොනවා කළත් හරියන්නේ නැහැ කියන තැන. ඒකට හේතුව සමහර වෙලාවට අපේ එෆර්ට් එකේ නෙමෙයි. අපි වටේ තියෙන එනර්ජි බ්ලොක්ස්, නෙගටිව් ভাইබ්‍රේෂන් නැත්නම් ඕපන් වෙන්නේ නැති දොරවල්. ඉතින් අද මම ඔයාව ෆෝස් කරන්නේ ඔයා මෙන්න මේක කරන්න කියලා. අද මම කරන්නේ විශ්වය මේ වෙලාවේ ඔයාට පෙන්වන්න හදන දේ කියන එක විතරයි. ඉතින් හොඳට හුස්මක් අරන් ඇස් වහගෙන දැන් මෙන්න මෙහෙම ඉතින් හිතන්න. මගේ මුදල් බාධා ඉවත් වෙන්න මම දැන් මොකද්ද කරන්න ඕනි? එහෙම හිතලා ඇස් දෙක ඇරලා මේ කාඩ්ස් තුන දිහා බලලා ඔයාගේ හිතට වැඩියෙන්ම යන ඔයාගේ හිත වැඩිපුරම ඇදෙන ඉමේජ් එක තෝරගන්න. ඔයා තෝරගත්තේ පළවෙනි කාඩ් එක නම් ඔයා වෙනුවෙන් ඇවිල්ලා තියෙන්නේ Ace of Pentacles කාඩ් එක. මේක ටැරොට් වල අලුත් ආරම්භයක් කියන අදහස දෙනවා. ඉතින් මේකෙන් පෙන්නනවා ඔයාගේ ජීවිතේට අලුත් ආදායම් මාර්ගයක්, අලුත් ජොබ් එකක් නැත්නම් unexpected money එකක් එන්න ළඟයි කියලා. ඒකල කියන්නේ හිතා ගන්න බැරි මුදල් ප්‍රමාණයක් එන්න ළඟයි කියලා. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. ඔයා ඒ දොරටුව අරගන්න ඔයාගේ හිතේ මොකක් හරි බයක් තියෙනවා කියලා පෙන්නනවා. ඇත්ත කියන්න ඔයා මෙන්න මෙහෙම හිතනවාද? මට මේක පුළුවන් වෙයිද? නැත්නම් ඇත්තටම මේක මටද කියලා ඔයා හිතනවා කියලා මෙතනින් පෙන්눔 කරනවා. ඉතින් විශ්වය ඔයාට කියන්නේ ඔයා දැන් කරන්න ඕනි ඒ ඩවුට් එක අයින් කරලා ඇක්ෂන් එකට යන එක කියලා. ඉතින් ඒ ඇක්ෂන් එකට ඔයාට gedara තියෙන සරල දෙයක් උදව් වෙනවා. ඉතින් ඔන්න දැන් මම ඔයාට කියන්න යන්නේ ඔයාට තියෙන මුදල් ප්‍රශ්න නැති කරලා දාන්න, ඔයාගේ තියෙන එනර්ජි බ්ලොක්ස් අයින් කරන්න, ඔයාට කරන්න තියෙන රිචුවල් එක මොකක්ද කියලා. ඔයාට ඇවිල්ලා තියෙන්නේ ගෙදරම තියෙන හරිම සරල දෙයකින් කරන රිචුවල් එකක්. ඒ තමයි කුරුඳු. මොකද මේ කුරුඳු කියලා කියන්නේ පුරාණයේ ඉඳන්ම ධන ශක්තිය ආකර්ෂණය කරන දෙයක්. ඉතින් මේ රිචුවල් එක මම ඔයාලට මෙතනදී සරලව කියන්නම්. හැබැයි මේ රිචුවල් එක අපි අපේ channel එකේ දාලා තියෙනවා. මම link එක comment section එකේ දාලා තියන්නම්. ඒක click කරලා ගිහලා full video එක බලන්න. ඒ රිචුවල් එක හරියටම කොහොමද කරන්න කියන. ඉතින් මම දැන් සරලව කියන්නම් කොහොමද මේ රිචුවල් එක කරන්න ඕනි කියලා. හැම මාසෙකම පළවෙනිදට උදේ 6ත් 8ත් අතර වේලාවක් තෝරගෙන මුලින්ම කුරුඳු කුඩු ස්වල්පයක් ඔයාගේ දකුණු අතට අරගන්න. ඊට පස්සේ ඔයාගේ ගෙදර ප්‍රධාන දොර කඩින් එළියේ ඉඳගෙන ගේ ඇතුළට මුහුණලා මෙන්න මෙහෙම හිතන්න. මේ කුරුඳු සමග මගේ ජීවිතයට අලුත් ආදායම් මාර්ග විවෘත වෙනවා කියලා හිතලා අර ඔයාගේ අතේ තියෙන කුරුඳු කුඩු ටික ගේ ඇතුළට පිඹින්න. ඉතින් මෙහෙම කුරුඳු කුඩු ටික ගේ ඇතුළට පිඹුවට පස්සේ පැය 24ක් යනකම් මේක අතු ගන්නවත් මොකවත් කරන්න එපා. ඉතින් වෙන්නේ ඔයාගේ හිතේ තියෙන බය අයින් කරලා අලුත් අවස්ථාවන්ට ඉඩ දෙන එක. ඔන්න නම්බර් 1 තෝරගත්ත අයට අපේ රිචුවල් එක තමයි කුරුඳු වලින් කරන රිචුවල් එකක්. මේක ගොඩාක් බලවත්. මම මෙහෙම සරලව මේක කිව්වට මේ රිචුවල් එක හරියටම කරන විදිය අර comment section එකේ තියෙන link එක click කරලා කියලා වීඩියෝ එක බලන්න. මොකද අපි සම්පූර්ණයෙන් මෙතන කියලා දීලා තියෙනවා මේ කුරුඳු වලින් කරන රිචුවල් එක කොහොමද හරියටම සිද්ධ කරගන්නේ කියලා. ඉතින් comment එකක් දාගෙන යන්න වගේ අදහස් කරන ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් like කරන්න, තවත් කෙනෙකුට share කරන්න. මොකද මේක තවත් කෙනෙකුට ගොඩාක් වැදගත් වෙයි මුදල් ආකර්ෂණය කරගන්න. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා ඔයාගේ හැම සිතුම් පැතුම් හැම දෙයක්ම හිතන විදිහටම ඒ විදිහටම ඉෂ්ට සිද්ධ වෙන්න කියලා. ඉතින් ඔයා තෝරගත්තේ කාඩ් නම්බර් 2 නම් ඔයාට ඇවිල්ලා තියෙන්නේ 5 of Pentacles කාඩ් එක. මේ කාඩ් එකෙන් පෙන්වම් කරනවා ඔයා මේ දවස්වල ඉන්නේ ආර්ථික වශයෙන් හිරවීමක කියලා. ඒකල කියන්නේ ගොඩාක් ඔයාට වියදම් වැඩි. සල්ලි කොච්චර ආවත් ඒ ගමන්ම ඒ පිටම සල්ලි මොනවට හරි වියදම් වෙනවා. මොනා කරත් සල්ලි ඉතිරි වෙන්නේ නැහැ කියන ෆීලිං එක ඔයාගේ හිත ඇතුලේ තියෙනවා.
ටැරොට් වලින් කියන්නේ මේක මහන්සියේ ප්‍රශ්නයක් නෙවෙයි. ඔයා වටේ තියෙනවා මොකක් හරි නෙගටිව් එනර්ජි බ්ලොක් එකක්. මේ නෙගටිව් එනර්ජි බ්ලොක් එක නිසා තමයි සල්ලි රැඳවෙන මාර්ගයන් වැහිලා තියෙන්නේ. ඉතින් මුලින්ම අපි කරන්න ඕනි ඔයාගේ ඒ බ්ලොක් එක ක්ලියර් කරන එක. ඉතින් ඔයාගේ මේ නෙගටිව් එනර්ජිස් තියෙන බ්ලොක් එක ක්ලියර් කරාම ඔයාට මුදල් ඉතාම හොඳින් ආකර්ෂණය කරගන්න පුළුවන්. අපි බලමු මේ නෙගටිව් එනර්ජි බ්ලොක් එක අයින් කරන්න ඔයාට ඇවිල්ලා තියෙන රිචුවල් එක මොකද්ද කියලා. ඔයාට ඇවිල්ලා තියෙන්නේ පුරාණයේ ඉඳන්ම පාවිච්චි කරපු පවර්ෆුල් ක්ලෙන්ස් එකක්. මොනවද දන්නවද? ලුණු වලින් කරන රිචුවල් එකක් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔයාලත් මතක් කරනවා දැන් ලුණු ගත්තාම මේකෙන් කරන්න පුළුවන් රිචුවල්ස් කීපයක්ම තියෙනවා. දැන් මම මේ මෙතන කියන එකට අමතරව අපි අපේ channel එකේ වෙනම වීඩියෝ එකක් දාලා තියෙනවා ලුණු වලින් කොහොමද මුදල් ආකර්ෂණය කරගන්න කියලා. 77000කට අධික ප්‍රමාණයක් ඒ වීඩියෝව නරඹලා කමෙන්ට්ස් දාලා එයාලගේ අත්දැකීම් අපිත් එක්ක බෙදාගෙන තිනවා. ඉතින් මම ලින්ක් එක කමෙන්ට් සෙක්ෂන් එකේ දාලා තියන්නම්. ඔයාට පුළුවන් ඒ වීඩියෝ එක බලලා කොහොමද හරියටම ලුණු භාවිතා කරලා මුදල් ආකර්ෂණය කරගන්න කියලා. හැබැයි මේ ක්‍රමෙත් අතදා බලන්න ඔයාට පුළුවන්. මුලින්ම පිරිසිදු වීදුරු කෝප්පයකට වතුර ටිකක් පුරව ගන්න. ඒකට මුහුදු ලුණු හෝ සාමාන්‍ය ලුණු මේස හැන්දක් දාන්න. ඊට පස්සේ ඒ කෝප්පය ඔයා සල්ලි තියාගන්න අල්මාරියක් ඇතුලේ හරි නැත්නම් ගේට ඊසාන දිශාවෙන් හරි තියාගන්න. හැම බ්‍රහස්පතින්දා දවසකටම මේ වතුර ටික ගෙයින් පිටතට දාලා කෝප්පය හොඳට හොදලා අලුතෙන් ලුණු වතුර පුරවන්න. ඉතින් මේකෙන් වෙන්නේ ඔයාගේ වටේ තියෙන නරක ශක්තිය ලුණු වතුරට උරා ගන්න එක. සතියක් යනකොට ඔයාටම තේරෙයි මනස සැහැල්ලු වෙනවා. ඒ වගේම සල්ලි අතේ රැඳෙනවා වගේ ෆීලිං එකක්. ඉතින් ආයෙත් මතක් කරනවා මේ ක්‍රමයට අමතරව අපි අපේ channel එකේ දාලා තියෙන අනිත් ක්‍රමෙත් අනිවාර්යයෙන්ම බලන්න. මොකද ඒක ගොඩාක් දෙනෙක් හොඳට ප්‍රතිඵල ගන්න හොඳ ක්‍රමයක්. ඉතින් වීඩියෝ හොඳයි නම් like කරන්න. ඒත් එක්කම කමෙන්ට් එකක් දාගෙන යන්න. වැදගත් කියලා හිතනවා නම් තව කෙනෙක්ට මේ වීඩියෝ එක බලන්න share කරන්න. ඉතින් මම ඔයාලට ප්‍රාර්ථනා කරනවා ඔයාගේ හිතේ තියෙන හැම පැතුමක්ම ඒ විදිහටම ඉෂ්ට සිද්ධ වෙන්න කියලා. ඔයා තෝරගත්තේ තුන්වෙනි කාඩ් එක නම් ඔයාට ඇවිල්ලා තියෙන්නේ 10 of Pentacles. මේක ටැරොට් වල මුදල් පැත්තෙන් ලැබෙන්න තියෙන උසස්ම කාඩ් එකක්. දැන් මේකෙන් පෙන්වුම් කරන්නේ ඔයාට ඕනි නිකන් සල්ලි නෙමෙයි. ඔයාට ඕනි එදා වේල කන්න සල්ලි නෙවෙයි. ඔයාට ඕනි පවුලම ස්ථාවර වෙන ඔයාගේ පරම්පරාවටම සෞභාග්‍යයක් රැගෙන එන පරිදි මුදල් ආකර්ෂණය කරගන්න. ඔයා දැන් ඒකට පාර හදන ගමන් තමයි ඉන්නේ. හැබැයි ඔයාට ඕනි ඒ ශක්තිය ස්ටැබ්ලයිස් කරන දෙයක්. ඉතින් ඔයාටත් ඇවිල්ලා තියෙනවා හරි අපූර්ව රිචුවල් එකක්. මේ රිචුවල් එක ගැන නම් අපි කලින් channel එකේ කිසිම විදිහකට කතා කරලා නැහැ. ඉතින් ෆයිල් නම්බර් 3 ඔයාට නම් ආවේ කමෙන්ට් එකක් දාගෙන යන්න ෆයිල් නම්බර් 3 කියලා. මොකද අපි ඉස්සරහට වීඩියෝ එකකින් අරගෙන එන්නම් ඔයාගේ රිචුවල් එක හරිම විදිහට කරන්නේ කොහොමද කියලා. හැබැයි සරලව කියන්නම් ඔයාගේ රිචුවල් එක කොහොමද කරන්නේ කියලා. ඔයාට ඇවිල්ලා තියෙන්නේ හරිම පවර්ෆුල් රිචුවල් එකක්. ඒ තමයි සහල් සහ කාසි වලින් හදන ප්‍රොස්පෙරිටි ජා එකක්. මෙහෙමයි මේක කරන්න ඕනේ. මුලින්ම පිරිසිදු වීදුරු බෝතලයකින් භාගයකට වඩා පිරිසිදු සහල් පුරව ගන්න. ඊට උඩින් ඔයා පාවිච්චි කරන කාසි 3ක් හරි කාසි 5ක් හරි දාගන්න. රුපියලේ 5 10 කාසි මේකට හොඳයි. ඒත් එක්කම මේකට කරාඹු නැටි 3කුත් එකතු කරගන්න. මොකද කරාඹු නැටි කියන්නේ මුදල් ආකර්ෂණය කරන ඉතාම බලවත් දෙයක්. දැන් මේ බෝතලිය වහලා ඔයාගේ මුළු තැන්ගේ හාල් මුට්ටිය ළඟින් හරි එහෙමත් නැත්නම් සල්ලි තියාගන්න අල්මාරියක් ඇතුලෙන් හරි ඒ වගේ තැනකින් තියාගන්න. සහල් කියන්නේ අපේ රටේ කවදාවත් අඩු වෙන්නේ නැති පිරිපුන් භවයේ සංකේතයක්. ඉතින් මේකෙන් එන්නේ ඔයාගේ ගෙදරට කෑම සහ මුදල් හිඟ නොවන ශක්තිය නිතරම රඳවා ගැනීම. ඉතින් මේ හදාගත්තේ ජා එක දවස් 40ක් තියන්න. ඊට පස්සේ සහල් ටික කුරුල්ලන්ට කන්න දෙන්න. ඉතින් ෆයිල් නම්බර් 3 කමෙන්ට් එකක් දාගෙන යන්න ඔයාගේ ෆයිල් අංකයත් එක්ක. මොකද
එතකොට අපිට ලේසි වෙයි මේ රිචුවල් එක ගැන සම්පූර්ණ වීඩියෝ එකක් ඉස්සරහට දානවද නැද්ද කියන එක ඩිසයිඩ් කරගන්න. ඉතින් ඔයා තෝරගත්ත කාඩ් එක මොකද්ද? කමෙන්ට් කරන්න ඒ ගැන. මතක තියාගන්න මේ දේවල් වැඩ කරන්නේ 100% විශ්වාසය සහ ෆීලිං එකක් එක කළොත් විතරයි. නිකම්ම කරොත් නම් ඔයාලට ප්‍රතිඵල ගන්න බෑ. ඉතින් වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා මේක අවශ්‍ය තවත් කෙනෙකුට ෂෙයා කරන්න. තවත් මේ වගේ රීඩින්ග්ස් වලට අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු.